ආයුබෝවන් සුබ උදෑසන අද 2026 වර්ෂයේ අප්‍රේල් මාස 29 වන බදාදායි. ඔබ මේ එක්ව සිටින්නේ සුසර මාධ්‍ය ඒකකයේ විසින් ගෙනෙන සුභාස්තර උදෑසන පුවත් විකාශයයි. පුවත් සංස්කරණයේ ටිනු රහන්සන්. පුවත් සංගී ඔබ හා එක්වන මා රෙනුකුරු සඳු. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතයි. සුභාරතී විද්‍යාලයේ අභිමානවත් 50 වසරක ගමන් මඟ සනිටුහන් කරමින් ස්වර්ණ ජයන්ති සමර මුද්‍රණය දැක්වේ. උසස් පෙළ කලා අංශයෙන් සුභාරතී විද්‍යාලයට කීර්තිය. සිසුන් 12 දෙනෙකුට ඉහළ ප්‍රතිඵල. අපොස සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භයේ. අභියෝග ජය ගන්නා ක්‍රමවත් අධ්‍යයන වාරයකට සුභාරම්භයක්. අනුරාධපුර සිට කොළඹට පැමිණි සාමපාගමන සාර්ථකම නිවේ. සුභාරතී විද්‍යාලීය මහා සංස්කෘතික මංගල්‍ය උත්කර්ෂවත් අයුරින් නිමවේ. දැන් පුවත් සවිස්තරාත්මකව සුභාරතී විද්‍යාලය ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් ස්වර්ණ ජයන්ති සැමරුම් මුද්‍රණයක් එළිදැක්වීම පසුගිය දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. මේ සඳහා ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර ඉතා ගාම්භීරව හා අලංකාරවල් ලෙස උත්සවය සංවිධානය කර තිබුණි. ඇමරිකානු ධම්මචේතිය බෞද්ධ විහාර පරීක්ෂයේ භික්ෂූන් වහන්සේලා 13 නමක් විසින් පුරා දින 7ක් 31 කිලෝමීටර් 109කට ආසන්න දුරක් ගමන් කරමින් ශ්‍රී ලංකාවේදී සිදු කරනු ලැබූ සාමපාගමන ඊයේ දිනයෙන් අවසන් විය. ඊයේ දින පෙරවරුවේ කැලණි විහාරයෙන් ආරම්භ වූ සාමපාගමන එදිනම සවස කොළඹ නිදහස් චතුරස්‍රයට ළඟා වූ අතර පඤ්ඤාකර හිමි ප්‍රමුඛ ඇමරිකාවේ ටෙක්සාස් හි ධම්මචේතිය බෞද්ධ ව්‍යාපෘතියේ හිමිවරු විසින් එතෙක් අනුරාධපුර සිට පාගමනේ වැඩමවාගෙන එන ලද ජයශ්‍රී මහා බෝධි ශාඛාව නිල වශයෙන්ද රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගැනීමේ ජාතික උත්සවයෙන් පසු සාමපාගමන නිමාවට පත්විය. Individual begins to establish peace within. උසස් පෙළ
විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට අප විද්‍යාලයේ කලා අංශයේ සිසුන් සමත් වී ඇත. උසස් පෙළ අංශය ආරම්භ කිරීමෙන් පසු විභාගයට මෙවර පෙනී සිටියේ 4 වන ශිෂ්‍ය කණ්ඩායමයි. උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 19ක් වූ අතර ඉන් 12ක් ඉහළ ප්‍රතිඵල ලබාගෙන ඇත. එම සිසුන් සඳහා පාසලේ හා ගුරු මණ්ඩලයේ සුභාශිංසන පුද කරයි. 2026 දෙවන පාසල් වාරයේ ආරම්භ වීමත් සමග අපොස සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 21 වන දින විභාග මධ්‍යස්ථානයක් වන අප විද්‍යාලයේදී ආරම්භ විය. සෞන්දර්ය විෂය ධාරාව අදාළ මේ පරීක්ෂණ සඳහා අප පාසලේ සහ අවට පාසලේ සිසුන් විශාල පිරිසක් සහභාගී වෙති. විභාග කටයුතු විධිමත්ව පැවැත්වුණු අතර පරීක්ෂණ වලට පෙනී සිටින සියලුම විභාග අපේක්ෂක අපේක්ෂිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්. 2026 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන අධ්‍යයන වාරයේ අප්‍රේල් මාස 20 වන දින සාර්ථකව ආරම්භ විය. විෂය නිර්දේශයේ වැඩි කොටසක් ආවරණය කිරීමට නියමිත මෙම වාරය තුළ සිසුන්ගේ විෂය සමගාමී කටයුතු මෙන්ම ක්‍රීඩා සහ සංගම් ක්‍රියාකාරකම් රැසක්ද සංවිධානය කර ඇත. ඉදිරි විභාග ඉලක්ක ජය ගැනීම සඳහා මුල සිටම ක්‍රමවල ලෙස අධ්‍යාපන කටයුතු වල නිරත වන ලෙස විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය සිසුන්ගෙන් ඉල්ලා සිටී. නව වාරයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සියලුම සිසුන්ට සුබ පැතුම් එක් කරමු. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය සැමරීම වෙනුවෙන් අප විද්‍යාලයේ සංවිධානය කළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය 2026 අප්‍රේල් මාස 10 වන දින විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. විදුහල්පතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් පොල් තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කර අතල චාරිත්‍රානුකූල අවුරුදු කෑම මේසයද විවෘත විය. එදිනද දවස පුරා සිසුවියන් වෙනුවෙන් කණා මුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම සහ කඹ ඇදීම වැනි සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් සංවිධානය විය. උත්සවයේ වඩාත් ආකර්ශනීයම අංගය වූයේ අවුරුදු කුමාරයා සහ කුමරිය තේරීමේ තරගයයි. ජයග්‍රහණය කළ අයට තෑගි පීනැමීමෙන් අනතුරුව දේශීය සංස්කෘතික වටිනාකම් මතු කරමින් උත්සවය සාර්ථක වන නිමාවට පත්විය. මේ සමගින් අදට නියමිත පුවත් මේ සමාප්තයි. ඔබ සැමට සුබ දවසක්.